ඔයාට වගේ ලක් එක ඉන්ටර්නෙට් එකේ තියෙන රැන්ඩම් මිස්ට්‍රි බොක්ස් එකකින් ටෙස්ට් කරලා බලන්න ඕනෙලා තියෙනවද? සමහර විට ඔයා මම වගේ ඉන්ටර්නෙට් එකේ shopping කර කර ඉඳිද්දි මේ වගේ වෙබ්සයිට් වලට ඇවිල්ලා ඇති Apple මිස්ට්‍රි බොක්ස් රුපියල් 7000ක් විතරයි. iPhone 17 guaranteed in the box. ඉතින් මම හිතුවා මේවා ඇත්ත වෙන්න කොහොමවත් බෑ කියලා. එතකොට තමයි මම හොයාගත්තේ මේ වගේ ලක්ෂ ගාණක් වටින මිස්ට්‍රි බොක්ස් හිතා ගන්නවත් බැරි cheap prices වලට ඉන්ටර්නෙට් එක හැමතැනම සේල් කරන්න තියෙනවා කියලා. නමුත් මේවා අනිවාර්යෙන්ම cancel ඕනේ නේද? well අද අපි ඒක හොයාගන්න යන්නේ. මම දැන් Google වල ඉන්නේ. අපි සර්ච් කරලා බලමු Apple mystery box කියලා. වෙබ්සයිට්ස් ගොඩක් තියෙනවා. අද ඇත්තටම challenge එක තමයි රුපියල් ලක්ෂයක mystery boxes ගන්න එක. නමුත් ඇයි මම මේක කරන්නේ? මොකද sometimes you gotta take a risk in life and Sometimes you gotta take that risk now. මම දැන් eBay වල ඉන්නේ. යෝ රුපියල් 22000ට iPhone 40 හම්බ වෙනවා. no way boy. අවදාට drone camera RC car. ඒ යෝ mystery leisure box. මේක අනිවාර්යෙන් මම බයි කරනවා කියලා. ඔය මිස්ට්‍රි ලූට් බොක්ස් මේ ඔක්කොම රුපියල් 31000ට ඒක මිස්ට්‍රි බොක්ස් RT graphic card project එක laptop එකක් තියෙනවා. bro මේ වගේ look එක මට සම්පූර්ණයෙන්ම ස්කෑම් vibe එකක් තමයි එන්නේ. නමුත් අද මම මේක කොහොම හරි කරනවා for you guys for science. okay so ටැකීපේ මම දැන් shopping කරා. දැන් තියෙන මේවා buy කරන එක. but this is where I skate hard. මොකද මම බයි කරන්න නැද්දි තමයි නෝටිස් වුනේ මේ එක වෙබ්සයිට් එකකවත් ලංකාවට shipping නැහැ. I'm gonna crash out bro. At this moment I was about to give up. නමුත් එකපාරටම Nikki 30 Never back down, never what? never give up. Never back down, never what? never give up. Right, let's go! Thank you Nikki 30. I'm gonna eat this guy's meat. What? ඒක නිසා මම ටිකක් කළා කල්පනා කරාට පස්සේ finally මට idea එකක් ආවා. ඒක තමයි මගේ මල්ලිට mystery box එක හදන්න දෙන එක. Okay bro, මෙන්න ඔය fake card. Fake card! Okay bro, මෙන්න ඔය fake card එක. ඔයාලට තියෙන්නේ AliExpress වගේ website පාවිච්චි කරලා මට රුපියල් ලක්ෂයක mystery box එක හදලා දෙන එක. මට මොන හරි අරන් ඕනේ. Hey, I got you bro. V-Bucks අරන් දෙන්න. මට කිසිම අයිඩියක් නැහැ මෙයා මොනවද ඕඩර් කරන්න කියලා. මොකද මෙයාට දුන්නේ එකම රූල් එක තමයි ඕඩර් කරන එකක්වත් මට කියන්න එපා කියන එක. ඔහු නමුත් ස්නීකි පීකි එයා මොනවද ඕඩර් කරන්න කියලා බලමු නේද? Ain't no fucking way boy. What the freak you doing on OnlyFans page with my credit card? Say wallahi, bro. Say wallahi. You good man? Good man. මේ මොකක්ද මේ අනික් ටැබ් එක? Where this in password? Bro, I'm not drinking that shit again. How could you diss with the pros out you dunking and dodging your head? Like කරගත් එකම ටාස්ටික් ෆීල් එකක් එන්නේ. මෙතන කන්ට්‍රෝල් කරන බටන් ටික තියෙනවා. මියුසික් එක ප්ලේ කරලා බලමු. පොදු මට්ටමේ අවුට්පුට් එක කොහොමද නැහැ. මේක කියන්නේ. ඊළඟ එක RC හෙලිකොප්ටර් එක ගවුස් කරලා බලමු. හෙලිකොප්ටර් එක මේ ඉන්ජින් බලාගන්න පුළුවන්. දැන් අපි මේ හෙලිකොප්ටර් එක ටෙස්ට් කරලා බලන්න යන්නේ. පහළ පොඩි බටන් එකක් තියෙනවා. ඔයාලා බලමු මොකක් හරි වේද කියලා. අතර බලන්න මේක උඩට කෙලිම යයිද දන්නේ නැහැ. ඔව් මේක පහළ motion sensor තියෙනවා. ඒක එක විදිහට තියන්නේ හුළඟ එන පැත්තට යනවා. පෝස් අපි සබ්ස්ක්‍රයිබ් ලක්ෂයට ගොඩක් ළඟයි. කටියෝ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන් තව 10 100 ඕනේ. එන්න ඔබේ සබ්ස්ක්‍රයිබ් ලක්ෂ ගැහුවා. Yo, we hit freaking 100k subs. What the? Yo, ain't no fucking way boy. 100k frag එක ආවා. unbox කරලා බලමු. මේක ගොඩක් පොඩි වෙලා වගේ. ATM card එකක් තියෙනවා. මේ විදිහට certificate එකක් තියෙනවා. අන්තිමට pay bill pay button එක මේ විදිහට බලා ගන්න පුළුවන්. Yo, let me call my mom. Mom, I hit 100k subs on YouTube. ඉන්ටර්නෙට් එකේ වයිරල් ගිහින් තිබුණ ගැජට්ස් වලින් එකක්. ඕක රිමෝට් එකක්. මේකට බැටරි දාන්න තියෙන්නේ. මේ කොටස වෙන්නකට සෙට් වෙන්නේ. දැන් මේක try කරලා බලන්න යන්නේ. කන්ට්‍රෝල් එක මේකට සෙට් කරගමු. ජෙල් එකක් වගේ එකක් තියෙන්නේ. යෝ මේක ඇලෙනවා. ඔන්න පාර්ට් එක ඔබලා බලන්න ඕනේ. Okay. 2 3 මට ඔබන්න බෑ. ඔව් මොකක්ද මේ? Yo, this shit feel like I'm on my feet, right? Okay, bitch.
දැන් මේක මගේ දාලා බලනවා. එකපාර try කරනවා. මේ හොඳට වැඩ කරා apps අවිලන්න නැහැ. Just go to gym yeah. ඊළඟ එක Maxi power bank එක. Original එක වගේමයි මේක තියලා බලමු රාජ් වෙනවද කියලා. ෆෝන් එක හොඳටම මැග්නට් ෆේක් එකක් ඉන්න ඉතර ස්ට්‍රෝං නෑ. මම power bank එක දවස් කීපයක් යූස් කරලා බැලුවා. මේකේ ෆෝන් එක 120ක් 30ක් අතර වගේ තමයි charge වෙන්නේ. ෆෝන් එකේ පෙන්නන MagSafe charge එකේ battery level එක වැරදි. ඔරයි ඊළඟ මොකක් කරේ දිග එක. ඉන්ටර්නෙට් එකේ ගොඩක් viral පින් තිබුණ watermelon slicer එක. watermelon slicer එක ටෙස්ට් කරලා බලන්න යන්නේ. මම හිතන්නේ මේක ඉස්සරහට කරගෙන ගියපුවම අපිට perfect watermelon slice හම්බ වෙන්න ඕනේ. Okay. යෝ ඒක වැඩ කරනවා. මම එක්ස්පෙක්ට් කරේ නෑ මේක වැඩ කරයි කියලා. perfect watermelon අපිට ගන්න පුළුවන්. ඉතින් අපි unbox කරලා බලමු. vintage trimmer එකක්. මේකට දාන්න clippers ටික කොහොමද ඔෆ් කරන්නේ? මේක vibrate එකක් විදිහට use කරන්න පුළුවන්. ඒක නම් vibrate වෙනවා. What do you mean by that? කොහොමද මේක ටෙස්ට් කරලා බලන්න? තෝරන වඩා මෙයා කට්ටිය ඔකට ආවා. Okay, okay. මොකද ස්කෑම් එකක් නෙමෙයි කියන්නේ. ඊළඟ එනවා සෝයි එක මොස් කරලා බලමු. බ්‍රෝ මේක මේකට බෝල් දෙකක් තියෙනවා. ඒ වගේම ටේබල්ස් එක හැටියට මේක ජෝ මසාජ් එක. මට ජෝ ලයින් එකක් ගන්න පුළුවන් වෙයි මේක යූස් කරලා try කරලා බලමු. ස්කින් එකට ඇදලා ගන්නා වගේ එකක් තමයි මේක වෙන්නේ. ගයිස් මම හිතන්නේ මේක හොඳටම වැඩ කරා. ස්කෑම් එකක් නෙවෙයි වගේ. හාට් බෑක් කවර් එක අව ගොඩක් එක්සයිට් මොකද බඩක් මේ තක් ඕන වෙලා තිබුණා. ෆෝන් එක දාලා බලමු. පිටනවා ගොඩක් හොඳ බෑක් කවර් එකක්. ඊළඟ එක portable healing machine. මඩවන්තකයි කලින් new mystery box එකේ මේ වගේ එකක් තිබුණා. නමුත් මේක ඊට වඩා premium looking package seal එකක්. ටෙස්ට් කරලා බලන්න යන්නේ. ඒක charge කරන්න තියෙන මෙතන power on off button එක තියෙනවා සහ back කපන්න blade එකක් තියෙනවා. අපි මෙන්න මේ TikTok එක recreate කරන්න බලමු. වතුර දාන්න යන්නේ. මේක වැඩි සම්පූර්ණයෙන් වැඩ කරනවා. නැකයක් එහෙම ලේසියෙම seal කරගන්න පුළුවන්. බර ලුක් එක හැටියට මේක ඇතුලේ ස්මාර්ට් ෆෝන් එකක් වගේ තියෙන්නේ. මම කිව්වා හරි ටීමු ස්මාර්ට් ෆෝන් එකක්. මේක ගොඩක් ලොකු ස්මාර්ට් ෆෝන් එකක්. පොලේ ගැහුවත් කැඩෙන්නේ නැති රගඩ් ෆෝන් එකක් වගේ. මෙටල් ප්ලේට් එකක් තියෙනවා. charging port එක. water seal power button එක ඔබන්න. යෝ ඔන් වුණා. සම්පූර්ණයෙන්ම වැඩ කරන ස්මාර්ට් ෆෝන් එකක්. apps එහෙම ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ durability එක ටෙස්ට් කරලා බලන්න. ඉතින් පහළ drop කරන්න යන්නේ. 1 2 3 තනකොළ කොටයක් නේ. මේ පළවෙනි පාරට අතහැරියා. ඒක ඩැමේජ් යන්න. තව වරක් මේක අතාරින්න යන්නේ. 2 3 බ්‍රෝ මට නම් කිසිම අයිඩියක් නැහැ මේ ෆෝන් එක සර්වයිව් වෙලාද නැද්ද කියලා. කැමරා එකේ ස්ක්‍රැච් මාක් කීපයක් තියෙනවා. ඩිස්ප්ලේ එක ක්‍රැක් වෙලා. ටෙම්පර් එක තියෙනවා වගේ hopefully මේක ටෙම්පර් ග්ලාස් එකක් නෙමෙයි. ඩිස්ප්ලේ එක විතරක් ක්‍රැක් වෙලා තියෙන. අනිත ඒවා නම් අවුලක් නැහැ. මේ ස්මාර්ට් ෆෝන් එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. Sonic light bar එක. උඩ වඩා දිගයි. Type C level එක light bar එක. මේ විදිහට තියෙනවා. මුලින්ම මේ light bar එක set කරගෙන ඉමු on කරන්න කලින් මේ කොටස කරකෝල set කරගන්න පුළුවන්. එතෙන්ට power cable එක set කරගන්නවා. කොම් ටික set කරගෙන තියෙන්නේ. power button එක එක සැරයක් ඔබනවා. යෝ මේක smoothly turn on වුණා. power button එක ඔබන් හිටපො brightness level එක අඩු වෙනවා. ආපාරක් ඔබන් හිටියාම වැඩි වෙනවා. ආපාරක් එවුවට පස්සේ firm කාලයකට මාරු වෙනවා. ඊළඟට ගඩි හැටකින් මේක auto off වෙන්න හදා ගන්න පුළුවන්. හොඳ මට්ටමේ එළිය තියෙනවා. මේක scam එකක් නෙමෙයි. එක පිටුපස්සේ මැග්නට් එකක් තියෙනවා. කාඩ් 3ක් අවුලක් නැතුව දාන්න පුළුවන්. ෆෝන් එකේ MagSafe වලට වැඩ කරනවා. නමුත් MagSafe ඇනිමේෂන් එක නම් එන්නේ නැහැ. ඊළඟ එක මේ ෆෑන් කියන දේ උපුවා. මෙතන මේ මොකද? මේ මෙතන බටන් එකක් තියෙනවා. ඔබල බලමු. මේක නෙක් ෆෑන් එකක්. මේ විදිහට වගේ නෙක් එකට දාන්න තියෙන්නේ. පොඩ්ඩක් පුළුවන් නේද? තව පිටේ වැඩි කරන්න පුළුවන් දාන්න. ලෙවල් 3ක් තියෙනවා. යූස් කරන්න පුළුවන් ගැජට් එක. නමුත් මේක තාත්තේ වැඩි ඕනට ඇහෙනවත් ඇති. ඒක වැඩ කරනවනේ. බුලන් ඇතර වෙනවනේ. කූල් ගැජට් එක. ඊළඟ එක ඔයාලා අප්ඩේට් එකේ හැමදැනම මෙන්න මේ ගැජට් එක දැකලා ඇති. ටෙස්ට් කරලා බලමු. TikTok වල තිබුණා වගේ රියැක්ෂන් එකක් එයිද කියලා. ඔයාලා
ඇත්ත එක වගේමයි. Okay, fair you know, younger. Charging cable here keep full. අපි දැන් බලමු connect way කියලා. ඒ නෝ way boy connect එකම ඔබන්න බලන්න. yo අපි දැන් sound tool එක මොනවද කියලා බලමු. Hey yo what the Okay, so මම හිතුවේ නැති විදිහට sound quality එක ගොඩක් හොඳයි. ඊළඟට remote power up control එක දිනවා. quality එක වැඩි RGB එක දැන් මේක ටෙස්ට් කරලා බලමු වැඩ කරනවද කියලා. power එකට connect කරලා main current එක set කරනවා. අපිට කැමති color එකක් මේකෙන් දාගන්න පුළුවන්. ගොඩක් හොඳ RGB light එකක්. ටිකක් ලොකු එකක්. CarPlay එක unbox කරලා බලමු. Okay, ලොකු display එකක්. ඉතින් අපි දැන් මේ CarPlay එක car එකකට set කරලා බලමු වැඩ කරනවද කියලා. මේ කොටස හයි කරනවා. Traction cup එකෙන් වීදුරුවට set කරන්න විතරයි තියෙන්නේ. ඊළඟට power එක දෙන්න තියෙන්නේ හැම car එකම වගේ තියෙන adapter එක plug කරනවා. මේක දැන් on වෙන්න ඕනේ. ඒ විදිහට තමයි interface එක තියෙන්නේ. දැන් මේක iPhone එකට connect කරගන්න තියෙන්නේ. connect කියන එක තිබුවට පස්සේ CarPlay එන්න ඕනේ. yo මේක ඇත්තටම වැඩ කරනවා. phone එකේ තියෙන app ගොඩක් බලා ගන්න පුළුවන්. මෙතන phone app එක තියෙනවා. ඔව් මෙතනින් call ගන්න පුළුවන්. car එකක් ගන්න විශේෂම දෙන්නේ map එක පාවිච්චි කරන්න. ඔය map එකත් බලා ගන්න පුළුවන්. දැන් බලමු music එක play කරලා. ඉතින් රේඩියෝ එකෙන් කනෙක්ට් වෙලා තිබුණා ඔඩියෝ ක්වොලිටි එක කිසිම වෙනසක් වෙලා නැහැ. මියුසික් එකයි මැප් එකයි මේ පැත්ත ස්වයිප් කරලා දාගන්න පුළුවන්. ටච් රෙස්පොන්ස් එක හොඳට දාගන්න පුළුවන්. ඊළඟ එක උත්තරව ඔව් ඉන්ටර්නෙට් එකේ හැමදැනම කියන මෙන්න මේ ෆ්ලෑෂ් ලයිට් එක. ඔව් වීඩියෝස් වල දෙන්නේ මේක ලොකු එළියක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා බලන්න. ඉලි එක තැනකට ෆෝකස් කරන්න පුළුවන්. හැමදැනම දාන්න පුළුවන්. කවුරු හිටියත් තියෙනවා. මේ ලයිට් එක වත් වෙනවා. ඊළඟ box එක ඇවිල්ලා තියෙන්නේ AI straightener එකක්. Alright guys, let's see if this is works or not. Guys මට කිසිම idea නැහැ මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. try කරලා බලමු. මේක copyright දන්නේ. මොකද light එකක්වත් වෙන්නේ නැහැ. light එකක් වත් වුණා. Okay, This little hot bulb, I'm just gonna close. දැන් මම හිතන්නේ මේක වැඩ ඇති. Got no hezzy, like that nigga be bready. Yo, you're gay! මට කිසිම idea නැහැ කොහොමද use කරන්න කියලා. ඕ රත්තරා මේක වැඩ කරනවා කොණ්ඩේ රත් වෙනවා. අවුල තමයි මට කිසිම idea නැහැ කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. portable vacuum cleaner එක. vacuum cleaner එක මම දන්නේ මේ කොටස set කරන්න වෙන්න තියෙන්නේ. vacuum clean එක test කරන්න යන්නේ මේකේ කොටස් ඔක්කොම ටික set කරගෙන තියෙන්නේ. ඔන් කරලා බලමු වැඩ කරනවා කියලා. okay මේක වැඩ කරනවා. සද්ද වැඩි. මේක වැඩ කරනවා මේ. මේක පාවිච්චි කරාට පස්සේ මෙන්න මේ කොටස ඕපන් කරලා ෆිල්ටර් එක එළියට ඇරලා රොඩු ඔක්කොම ටික පල්ලෙහාට දාන්න පුළුවන්. ගානේ හැටියට හොඳ vacuum clean එකක්. portable blend එකක්. so ඒක වැඩ කරනවා ටෙස්ට් කරලා බලන්න. දැන් මේක අරගන්නවා ස්ට්‍රෝබෙරි කියනවා. so දාගමු. automatic fresh milk. මොඩි මම මේක දැම්මා. මේකෙන් perfect smooth එක ඇදිලා එන්න ඕනේ. මම හිතන්නේ මේක බොන්න ready. 4 out of 10 ගොඩක් ෆුඩ් මේකට දාන්නත් බෑ. හරියට blend වෙන්නේ නැහැ. price එක හැටියට alright. ඊළඟ phone stand එක පොඩි fast එකක් තියෙන්නේ. phone එක bro මේක වැඩ නෑ. මේක scan product එකක්. ඊළඟ මේ මොකක්ද අන සුද්ධ කරන ෆෝන් එක. මෙතන කැමරාවක් වෙන්න තියෙනවා ඇත්තේ. අන සුද්ධ කරන්න ඕනේ. තව tools සම්බලා තියෙනවා. ටෙස්ට් කරවලු මේක වැඩ කරනවද කියලා. කනෙක්ට් කරා. ඕ මේකේ ලයිට් එකක් පත් වුණා. MacBook එක on කරගන්න. කැමරා ඇප් එකට යනවා. ඔය මේකෙන් එන පික්චර් එක බ්ලර් වෙලා තියෙන්නේ. මම හිතන්නේ ළඟට යන්න ඕනේ ඇති. කොණ්ඩ බලන්න. යෝ මගේ කොණ්ඩේ මේකේ තියෙන ෆික්සර්ස් බලමු. ඔය අපි කන්න දාලා බලමු. මම හිතන්නේ මේක සමහර විට බ්ලර් කරන්න වෙයි. යෝ ඒවා ක්ලීන් කරන්න තමයි මේක තියෙන්නේ. ඔකේ මේ ear clean camera එක ස්කෑන් මෑන් මේ. ඊළඟ cable එකක් වගේ. ඔව් මේක මම දන්නේ laptop cable එකක් වෙන්න. මේ cable එක test කරලා බලන්න යන්නේ. legs ටික දාගන්න පුළුවන්. stable විදිහට තියෙනවා. MacBook එක තියලා බලමු. okay comfortable විදිහට ඉන්න පුළුවන්. phone එක mouse එක වගේ accessory තියාගන්න පුළුවන්. ඒ වගේම phone එක තියන්න කොටසක් තියෙනවා. cup holder එකකුත් තියෙනවා. loop bottle එක toy තියෙනවා නම් දාන්න පුළුවන්. දැන් මේකේ true test එක කරලා බලන්න යන්නේ. guys මම හිතන්නේ මේ table එක scam එකක් නෙමෙයි. ඔය තව රෙකෝඩ් කරමු චුක්කත්. okay ABA mini speaker එක
අව දැකමු OTT එක මේක කොහොමද ඔන් කරන්නේ ඔන් වුණා මියුසික් එක ප්ලේ කරලා බලමු I'm a fag nigga, fuck me in a Tesla. Nigga rubbing on. සාම්පල් ටික නම් පොඩ්ඩක් හොඳ නැහැ. නමුත් මේකේ සයිස් එකට සාපේක්ෂව ඔරයිට් කියන්න පුළුවන්. පාර බොක්ස් එකක් එන ඔය බොයි කියා ස්ටෝරි එක අනුස් කරලා බලමු. යෝ මියුට් bro අන්තිමට හයිබ්‍රිඩ් එක තියෙනවා. ඔය අතන මේකේ ගහලා තියෙන මසාජ් ගන් කියන. Are you serious right now? මේක හයි කරන්න වෙන්න ඇත්තේ. බටන් එක තියෙනවා. බලන්න බැටරි ලෙවල් එක වෙන්නවා. බාවෙන්නේ. පිට වැඩි කරන්න පුළුවන්. මේක මොකටද තියෙන්නේ? මේක ස්ටෝරි එක ස්කෑම් එකක් නෙමෙයි. හැමෝටම TikTok වල දාගෙන තියෙන ගැජට් එක. කේබල්ස් නැවෙනවට දාන ගැජට් එක ටෙස්ට් කරලා බලමු. අපි බලමු කොහොමද මේක දාන්නේ කියලා. ඕකේ මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. ඉතින් දැන් කේබල් එක නැවෙන්නේ නැහැ. මේක ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඊළඟ අයිස් ෆේස් මසාජ් කරනවා. මේක ඇතුළට වතුර දාලා ෆ්‍රීසර් එකට දාන්න තියෙන්නේ. ඉතින් දැන් මේ අයිස් කියුබ් එක 24ක් ෆ්‍රීසර් එකේ දාලා තිබුණා. ඒක කොහොමද ගන්න? චෝ ටෙස්ට් කරලා බලමු. Oh shit, lampunya gagal namanya. Bro, you look like Charlie Kirk. Oh, dash camera එකක්. ඇයි ගොඩක් තියෙනවා. මේකට power එක දෙන cable එක action up එක ඊළඟට මරාග බලාගෙන ආන එක දෙකට ඊමු කා කැම් එක ටෙස්ට් කරලා බලමු. වයර් එක කා එකේ පෝට් එකට කනෙක්ට් කරගන්න ඕනේ. අනිත් පැත්ත කැම් එකට ගහන්න ඕනේ. ඔව් මේක ඔන් වෙනවා. ඩිස්ප්ලේ එක නම් චීප් ඇස් ඩිස්ප්ලේ එක තියෙන කා එකට ටික් කරලා බලමු. ඕකේ බටන් එක ඉබුවහම දැන් රෙකෝඩ් වෙනවා. ක්වොලිටි එක නම් පොඩ්ඩක් ගන්න නැහැ. මම හිතන්නේ ලයිසන් නම්බර්ස් වගේ ඒව ගන්න පුළුවන් වෙයි කියලා. රෙකෝඩ් වෙනවා. ඊට ගිහින් බලන්න මේකේ ක්වොලිටි මොනවද කියලා. මේ බෑන්ඩ් එකක් මෙන්න මේ විදිහට මේ බෑන්ඩ් එක තියෙන්නේ. දැන් ටෙස්ට් කරලා බලමු. බ්ලූටූත් වලට කනෙක්ට් වෙලා නේද ඉන්නේ. ඕකේ. You're so cute, handsome. I love you so much. Oh hell no. කාගේ ෆෝන් එකටද කනෙක්ට් වෙලා තියෙන්නේ? ක්ලික් එකක් ඒක කරනවා. ප්‍රයිස් එකට ගොඩක් හොඳ සවුන්ඩ් ක්වොලිටි එක බලා ගන්න පුළුවන්. ඊළඟ wireless microphone එක. ඒක Type-C cable HDMI එක සහ microphone එක බලා ගන්න පුළුවන්. තවත් තියෙන mic එක මුලින්ම table screen camera එකට attach කරන cable එක පන්නේ තියෙන දොරනේ. mic දෙකක් හම්බලා තියෙනවා. mic receiver එක වෙන්න කියන්නේ. camera එකට බලමු දෙක සම්බන්ධ කරගන්න පුළුවන් cable එක transmitter port එකට connect කරගන්න ඕනේ. audio level එක බලා ගන්න පුළුවන්. දැන් අපි cheap mic එකයි expensive mic එකයි compare කරලා බලමු. මේ වලට ඇහෙන්නේ expensive mic එකේ quality එක. මේ ඇහෙන්නේ cheap එකේ sound quality එක මොන වගේද කියලා. ඉතින් මේ DJ mic එක මම අතරම මගේ videos වල පාවිච්චි කරන් ගන්නවා. TikTok එකේ හැමදාම දැකලා තියෙන gadget එකක් කොහොමද ඔෆ් කරන්නේ? බැටරි දාන්න තියෙන්නේ. බැටරි දාගෙන බලමු. රෙස්මිල් ඇඩ් කරනවා. ice coffee try කරලා බලමු. මේක ගොඩක් slow. මීට වඩා racing so එකක් පාවිච්චි කරලා කරගන්න පුළුවන් මේ gadget එක ස්කෑන් එක. මේක RGB light එකක් ගොඩක් තියෙනවා. දැන් මේ G light එක ටෙස්ට් කරලා බලන්න යන්නේ. කොහොමද drone on කරන්නේ? මැද එක ඔබලා බලමු. Bluetooth speaker එකක් විදිහට මුලින්ම පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ feature එක wireless phone charge කරන්න පුළුවන්. charge වෙනවා. button ටික ඔබලා බලමු. color change කරගන්න පුළුවන්. color ගොඩක් තියෙනවා. මේක scam එකක් නෙමෙයි. Okay, ගේලා. Oh, mouse pad එක. leather mouse pad එකක් premium feel එකක් එනවා. එක පැත්තක red color black color එකක් තියෙනවා. හොඳ mouse pad එකක්. ඊළඟ එක badminton ගහනයක් වගේ mosquito bat එකක්. මේ වගේ videos ඔය අනිවාර්යයෙන්ම දැකලා ඇති. ඒ වගේ තියෙන gadget එක තමයි මේ තියෙන්නේ. charging current එකට ගහලා ඊයේ ගිහින් test කරලා බලමු. මම ඉන්නේ වටේම එක එක සත්තු ඉන්නවා. ඔය මම මේ ඔබාගෙන ඉන්නවා. කවුරුත් නැහැ සත්තු. දැක්ක? අව. තර ගිහින් මේක හොඳට වැඩ කරනවා. කැමරා නෙමෙයි. සත්තු වෙන කලික් කරන්න. Okay, gaming headset එකක්. headset එක බලා ගන්න පුළුවන් ප්ලාස්ටික් එකේ තමයි එන්නේ. ටෙස්ට් කරලා බලමු. අවලෝක නැතුව games play කරන්න පුළුවන්ද කියලා. කම්පියුටර් එකට set කරගත්ත RGB light එකක් බලා ගන්න පුළුවන්. මේක වෙනස් කරන්න නම් බෑ. music එක play කරලා බලමු. අරන් play කරලා බලමු. මේක දාගෙන ඉන්න ගොඩක් comfortable.
ඕක අපි දැන් මේක ෆෝන් එකට කනෙක්ට් කරලා බලමු. ඔව් මෙන්න මේකට charge වෙනවා. emergency use එකකට හොඳයි. එයාපෝට් වගේ මේ විදිහට බලා ගන්න පුළුවන් මියුසික් එක ප්ලේ කරලා බලන්න. I'm big dick and I suck when I say so. සවුන්ඩ් කොට එක ට්‍රැෂ්. මොකද්ද? hair texture powder එක ඕපන් කරගන්නවා. මේ විදිහේ powder එකක් තියෙනවා. පොඩි ටෙක්ස්චර් එකක් ඇඩ් වෙනවා කියලා ෆීල් වෙනවා. ඔගේ මට පේනවා මේක වැඩ කරලා තියෙනවා කියලා. මේ ප්‍රොඩක්ට් එක ස්කෑම් එකක් නෙමෙයි.